හායි මගේ නම කෑස්ටි චන්දය. ඉතින් මම අද කරන්න යන්නේ අපි Java Institute එකේ ඇඩ්මිෂන් ප්‍රෝග්‍රෑම් එකට සමගාමීව හදපු වෙබ් බේස් 2D ගේම් එකේ ෆ්‍රන්ට් එන්ඩ් සහ බෑක් එන්ඩ් ඩෙවලොප්මන්ට් එක ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න. මේ තියෙන්නේ මම ඒ වෙනුවෙන් හදපු Fire and Leap Dodge and Jump ගේම් එක. මේ ගේම් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක ගැන කියනවා නම් මේ ගේම් එකේ ස්ටාර්ට් ස්ක්‍රීන් එක, පරාදුනාමෙනි ස්ක්‍රීන් එක වගේම දින්නාමෙනි ස්ක්‍රීන් එක මම හදපු ඉමේජස් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒතකොට මේ ගේම් එකේ අනිත් ඇසෙට්ස් නම් අපි ලබා ගත්තේ Game 2D Art කියන වෙබ්සයිට් එකේ. ඉතින් අපි ගේම් 2D වෙබ්සයිට් එකටත් ස්තුති කරන්න ඕනේ අපිට මේ වගේ ෆ්‍රී 2D ගේම් ඇසෙස් ලබා දීම ගැන. එහෙනම් අපි අපේ මේ ගේම් එක ගැන කතා කරමු. මේ ගේම් එක ස්ටාර්ට් කරනවා මුලින්ම එන්ටර් කී එක ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ හැමෝම වගේ පොඩි ලොකු ભેදයක් නැතුව ප්ලේ කරලා තියෙන No Internet Dinosaur ගේම් එකේ වගේ ස්පේස් එක ප්‍රෙස් කරලා මේ බෝයිව ගින්දර වදින්න දෙන්නේ නැතුව ඉස්සරහට අරගෙන යන එක. ඉතින් ඔයා දැකපු විදිහට මේ ගේම් එක අපි මේ වෙනකොට හදලා තියෙන්නේ ස්කෝ එක 300ට යනකම් විතරයි. ඉතින් අපි මේ දැක්කේ දිනන විදිහනේ. අපි දැන් බලමු කොහොමද පරාදුර මේ ගේම් එකේ ඉවරෙන්නේ කියලා. යාළුවනේ ඔයාලා දැක්කනේ මේ ගේම් එක ඉවර වුණාම ඔයාලා views කියලා ඔයාගේ ස්කෝ එකත් එක්ක පෙන්නලා ගේම් එක ආයෙ පටන් ගන්න කියලා එනවා. හරි අපි එහෙනම් දැන් ගේම් එකේ බෑක් එන්ඩ් එක ගැන කතා කරමු. බෑක් එන්ඩ් එක ඇත්තටම අපිට ඉස්සරහට පේන හැමදේම වගේ අපි කෝඩ් කරලා තියෙන HTML එකක් ඇතුලේ. HTML එකේ මුලින්ම දාලා තියෙන doc type කියන HTML tag එකෙන් අපි කරලා තියෙන මේක HTML version 5 වලින් අලුත්ම HTML version එකකින් හදපු ගේම් එකක් කියන එක. එහෙම නැත්නම් වෙබ්සයිට් එකක් කියන එක පෙන්වන එක. අපි ඊළඟට HTML codes එක පාවිච්චි කරලා තියෙනවා. HTML එක open කරලා වහලා තියෙනවා. ඒක ඇතුලේ තමයි අපි හැමදේම කරලා තියෙන්නේ. ඔයාලට පේන්නේ නැති. ඊළඟට අපි මේ head කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. මේක අපේ body එක. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකේ අපිට මේ search engine එක bookmark පාගේ යටින් තියෙන හැම වෙබ්සයිට් එකේ අපිට පේන කොට සම්පූර්ණ මේ බොඩි එක ඇතුලේ තමයි කෝඩ් කරලා තියෙන්නේ. මේ හෙඩ් එක කියන්නේ අපේ ගේම් එකේ උඩ කොටස. ඒ කියන්නේ අපේ ගේම් එකේ වෙබ්සයිට් එකේ නම එහෙම කෝඩ් කරන කොටස තමයි මේ හෙඩ් එක. ඒකට මේක ඇතුලේම තමයි අපි මේ වගේම ස්ටයිල් ෂීට් එකත් රිෆරන්ස් කරන්නේ. ස්ටයිල් ෂීට් එක කියන්නේ අපි අපේ ගේම් එකේ හැම දෙයකටම මේ කියන්නේ අපි තියෙන ගේම් එකේ හැම ඉමේජස් එක හැම ඉමේජ් එකකටම හැම ස්කෝ කියන මේ වචන වලට මේ හැම දෙයකටම ස්ටයිල්ලක්. ඒ කියන්නේ අපි ගේම් එකේ කොච්චර බෝල්ඩ් වෙන්න ඕනද ඉතලික් වෙන්න ඕනද මේ හැමදේම ඒ කියන්නේ ඒ වගේ මේකේ සයිස් එක මේ හැමදේම අපි ස්ටයිල් CSS ෆයිල් එකේ කියන්නේ ස්ටයිල් ෂීට් එකෙන් තමයි අපි ඒක කියන්නේ. අපි ඒ හින්දා ස්ටයිල් ෆයිල් එක මේ ඉන්ඩෙක්ස් ෆයිල් එකත් එක්ක ලින්ක් කරලා තියෙනවා. මේ ෆයිල් දෙක එකට ලින්ක් වෙලා තියෙන්න ඕන හින්දා මොකද නැත්තම් එක ෆයිල් එකක් ඉන්ඩෙක්ස් HTML ෆයිල් එක වෙනම තිබිලා ස්ටයිල් ෆයිල් එක වෙනම තිබුණොත් අර දෙන අපි ෆන්ට් සයිස් වෙනස් කරනවා කිසිම දෙයක් වැඩ කරන්නේ නැති හින්දා අපි දැන් මෙතන මේ ස්ටයිල් ෆයිල් එක අයින් කරොත් එහෙම ඔයාලට පේන ඇති අපේ වෙබ්සයිට් එකේ හැමදේම විනාශ වෙලා විකාරයක් වෙලා යනවා. අපි ආයෙත් මේ ස්ටයිල් ෆයිල් එක මෙතන ඇඩ් කරමු. මේ ස්ටයිල් ෆයිල් එක ඉන්න තමයි අපි අර විදියට ගේම් එකේ ලස්සන රැඳා පවතිලා තියෙන්නේ. මේක තමයි ඉතින් ඇත්තටම අපේ මේ HTML එක අපේ ඇඟ වගේ නම් මේ ස්ටයිල් එක තමයි අපේ නිකන් හැම වගේ අපේ හැමදේම වහගෙන හංගගෙන ඉන්න එක තමයි කරන්න. අපේ කැත තියෙන ඇතුලේ ඔක්කොම හංගන් ඉන්න එක තමයි මේ ස්ටයිල් ෆයිල් එකෙන් කරලා තියෙන්නේ අතර. ඊළඟට අපි තියෙනවා බොඩි එක ගැන මම කලින් කිව්වා වගේම ඒක තමයි මේ සර්ච් එන්ජින් එකේ බුක්මාර්ක් භාගයෙන් යට තියෙන හැමදේම වෙබ්සයිට් එකේ. ඊළඟට අපි div class div tag දෙක පාවිච්චි කරලා ස්කෝ එක දාලා තියෙනවා මේ විදිහට. ස්කෝ එක අපි div එක ඇතුලේ තමයි දාලා තියෙන්නේ. ඊළඟට අපි ඉමේජස් හතරක් මෙතන මේවා කරලා තියෙනවා. ඒත් අපිට පේන්න තියෙන්නේ මේ ඉමේජස් දෙක විතරයි. මේ බෝයි අපේ ගේම් එක ස්ටාර්ට් ස්ක්‍රීන් එකයි. අනිත් දෙක ඔන්න එකයි එන්ඩ් එක අපිට ඇත්තටම පේන්නේ නැහැ. මොකද අපි දින්නොත් හරි පරාදුනොත් හරි විතරයි මේ දෙක පේන්නේ. ඊළඟට අපි ගේම් එක අපි ගොටාම වැදගත් දේ අපි ගේම් එකේ බෑක්බෝන් එක ස්ක්‍රිප්ට් ෆයිල් එක මෙතනට ලින්ක් කරලා තියෙනවා. HTML ෆයිල් එක ඇතුළට මේ ස්ක්‍රිප්ට් කියන ටැග් එක පාවිච්චි කරලා ස්ක්‍රිප්ට් ටැග් එකෙන් තමයි අපි ස්ක්‍රිප්ට් කමාන්ඩ් එක හැමතිස්සෙම ඉන්ඩෙක්ස් ෆයිල් එකත් එක්ක ඒ කියන්නේ HTML ෆයිල් එකත් එක්ක ලින්ක් කරන්නේ. මේ ලින්ක් කරන්න අපි බොඩි එක ඇතුලේ කරනවා. ස්ටයිල් ෆයිල් එක අපි ලින්ක් කරන්නේ හෙඩ් එක ඇතුලේ. අපි බොඩි එක ඇතුලේ තමයි ස්ක්‍රිප්ට් ෆයිල් එක මේක කමාන්ඩ් කරද්දි මේක කෝඩ් කරද්දි කරන පුරුද්දක් විදියට දෙයක් නෙමෙයි. පුරුද්දක් විදියට එතික් එකක් විදියට අපි මේක ඒ බොඩි එක ඇතුලේ තමයි මේක ලින්ක් කරන්නේ. ඊට මේ කමාන්ඩ් එක බොඩි HTML ටැග් ගාලා මේකේ කරගලා තියෙන HTML ෆයිල් එක. ඊට අපි ස්ටයිල් ෆයිල් එකට ගියොත් අන් කලින් කිව්වා වගේ මේකෙන් තමයි අපි ගේම් එකේ හැම දෙයකටම ස්ටයිල් එක දීලා තින්නේ. කියන්නේ මම කලින් කිව්වා වගේ අපේ HTML ෆයිල් එක අපේ ඇඟ ඇතුලේ තියෙන අවයව නම් ස්ටයිල් ෂීට් එකෙන් තමයි අපේ අවයව වහලා තියෙන හැම විදිහට වහගෙන අපේ ඇඟ ඇතුලේ තියෙන කැත දේවල් වහගෙන ඉන්නවා වගේ
අපේ වෙබ්සයිට් එක කැත වහගෙන ලස්සන කරන්න මෙන්න මෙයා අපේ වෙබ්සයිට් එක ෆන් සයිස් එක පොස් ෆන්ට එක තියෙන තැන් පොස්ෂන් හෙම තිරපි කලතින් පොෂ්න ඇබ්සලුට් කලතින වෙන කිසිම දෙයක් වෙනස්සුනා කියලා ඒ තියනතන වෙනස් කරන්න එපා කියලා මෙතන පොෂ්න සලුට් ගෙන්න්න කියලතින් ලට අපේ ෆොන්ට එක සයිස් එක ෆොන්ට එක බෝල්ඩ් කියන එක ෆොන්ට එක කලයක හෙම හැමදේම වෙනස් කරතින්න මෙතන ඉලාට මේ මාජි ටොප් එක ගැන කතක මාජින් ටොප් ලේ මාජින් රයිට් මාජින් බොටම් කියල හතරත් තින මේ හතරෙන් සිද්ධට මජින් ටොප් එකෙන් වෙන්නේ අප මේ ස්කෝ කියන එක කොච්චර උටේන්න පල්ලට තල්ලලාති කෙනගේ විදිට අනිත් හතරෙනුත් වමෙන් කොච්චරතුරට දකුණ කොච්චරතුරට ටනම් කොච්චර උට තල්ලලාද කෙනෙ තම කියවෙන්න ඉලාට අප ස්ක්‍රප්චස් වල්ලඩියොත් මේක තමයි මං කලින් කිව්වාගේ අපේ ගේම එක බැක් බෝන් එක අපේ ගේම් එක වෙන හැම දෙයම ගැන පෙන්ට එක පලෙස් කරම්ගේම පටන්ග නිස්පේසක පටකි ප්‍රෙස් කරහම් මෙලාම උඩ පනින්න මේ හැමදේම සිද්ධලා තියෙන මේ ස්ක්‍රප් ෆයිල්ල ඇතුළේ අපේ ගේම් එක ඉන්ට එකින් පටන්ගත්තාම ඇම ෆලේම්සල ගැවුණාව පරාදවෙන එක පරාද වෙන එක ගේම් එක තුන් ස්කෝක තුන්සිරගත් ගේනම් දීරන එක මේ හැමතේම කරන්නේ මෙන්න මේ ස්ක්‍රප් ෆයිල්ල එක තමයි තිය මේක නිකං හරියට අපේ මොලේ වගේ අපේ ඉන්ඩෙක්ස් ෆයිල්ල එක අපේ ඇඟනම් අපේ ස්ටයිල් ෆයිල්ල එක අපේ ඇඟ තියෙන කැත දෙවල්ලාගෙනින් හමනම් මේ ස්ක්‍රප් එක තමයි අපේ මොලේ අපේ මොලේත අපේ ස්නායු පද්ධ දිහාර හැමදේම කරන්න මොලේ වගේ තම මේ ස්ක්‍රප්ට ඇත්තර මේ ස්ක්‍රප් ෆයිල්ල අපේ අපේ ස්නායු පද්ධති සම්බඳ මොලේ වගේම තමයි මේ හැම මේ ඉන්ඩෙක්ස් ෆයිල් එකෙදී වලට පේනති අයිඩ කියලා අපි දීලා තියෙනවා ටැක් එක මෙට් මේ කෝඩ් මේකින් හරහන්තා මේක නිකම් ස්නායෝකගේ මේ අයිඩ කියන එක මේ කාරා අපේ ස්ක්‍රප් ෆයිල් එක ඉන්ඩෙක්ස් ෆයිල් එක ඉන්ඩෙක්ස් ෆයිල් එක ඇතුළේ තියෙන දේවලු වෙන වෙනම ලින්ක් කරලා තියෙනවා මේ ෆයිල් දෙක එකට ලින්ක් කලා වගේම වෙන වෙනම ලින්ක් කරලා තියෙන මේ අයිඩ කියන ටැක් එක එකම් මේ අයිඩ කියන්නේ නියම් ස්නායුවක් වගේ ඉඳගෙන ඉතින් වෙන වෙනම බලංගින්න එක තමයි මේ අයිඩ වලින් වෙන්නේ අපි අයිඩ කරා අපි වෙන වෙනම මේ වෙන වෙනම ඉමේජ්ජකින් ඉමේජ් එක වෙනස් කරන්න පුළුවන්කම අපිට අරන්දීල දින ස්ක්‍රප් ගැන අපි මොලේ හර අපේ අතපයි මූ කරන්න වගේ අපේ ඉමේජ්ජාව තියෙන තැන මූ කරන්න පුළුවන්කම මේ අයිඩ එකෙන් අරන්දිල තින් තොට අප මේ ක්ලාසෙක් ගැන කතාකරොත් මේක නිකන් අපේ ඇඟ අපේ හමත් එක් සම්බන්ධලා තියෙනවාගේ අපේ ඇගේ තියෙන අත නිකං වැහෙල තියෙනවාගේ අපේ ක්ලාස්සගෙන වෙලා තියෙන් ස්ටයිල් එකත් එක්ක සම්බන්ධ ඇති මේ ස්කයිල්ලගත සම්බන්ධයේදී වෙනම තැන තැන තියෙන එක ගැන දැම ස්කෝ එක මෙතන අපි ස්කෝ එකට සමාන කරලා තියෙන එක තමයි අපි මෙතනදී ස්කෝ එක වෙනම වෙනස් කරන්න මෙතින් පාවිච්චි කල තින් ඒ ස්කෝ එකමයි අයිත් ක්ලාස් එක ඒ ස්කෝ ක්ලාස් එක තැනට අපි ජාවයකට කියවතින් අපි ඇත්තරම අපි රන් කරන්න ඒවට එහෙම රන් කරන්න ජම්ප් කරන්න අපි එක රූපකින් කරන්න බැහන මේ ඒකට අපි රූප ගොඩක් පාවිච්චි කල තියෙන මේ රූප එකින් එකට වෙනස් වෙන්න ඕන හින්දා අපි වේරියබල්ස් දෙයක් හදලා තියෙනවා වේරියබල්ස් හැම තැනකම අපි ජම්ප් කරද්දි රන් කරද්දි හැම එකටම මුලින්ම වේරියබල් එකක් හදලා තියෙනවා මේ වේරියබල් එකකින් වෙන්නේ අතරම මේ ඉමේජ් වල පිටිපස්සේ 1 2 කියලා තියෙනවා වල පේන ඇති මේක එකින් එකට වෙනස් වෙන එක මේ රන් ඉමේජ් නම්බර් එකකින් වෙන්නේ මුලින්ම අපි රන් පටන් ගන්න 1 වලින් උනාට මේක 1 2 කියලා පිළිවෙලින් පිළිවෙලට මාරු වෙවි යන්න තමයි මේ 1 කියන එක අපි පාවිච්චි කරලා තියෙන්නේ රන් වර්කර් නම්බර් කියන එකකින් වෙන්නේ රන් කරන්න වර්කර් කෙනෙක් පටන් ගත්තොත් එයා රන් කරන්න පටන්ගන්න වර්කස් ලගන්න බින්දුවට සමානය කියලා කියන එක අපි වැඩක් කරන්න කියලා කියපුකම වෙබ්සයිට් එකින් ෆංශන පටන්ගන්න කියපුකම වර්ක කෙනෙ පටන්ගන්න මේ වර්කස් ලගන පටන්ගන්නකට බින්දුවට සමානය කියන එක තම අපි මෙතැද කියලතිය මේ පටන්ගන්න වර්ක බින්දුවට සමාන කියන එක තම මෙතනින් කියලති ඊළඟට අපි මෙතන දීල තියනම ඉමේජ් එකනෙට වෙනස්සෙන මේ පේන තිවාට ඉමේජ් නම්බ එකිනෙට ඇඩ්ඩන එකන් මේ එකට එකක් එකතුවී මෙම එක දෙක කියලා මාරුවෙන්න කියලා යනට මෙතන දැපි කල්ලා තියෙන්නේ රන් කියන්න මෙතන හැම් නමේ ඉස්සරා තියෙන්නේ වෙනදි රන් ඒ රන්තමා මේ තියෙන්නේ ඊලාට මේ රන් ඉමේජ් නම්බේ එක මාරු එද මේ එක දෙක කියනක පිළිවෙලි මාරු වෙන්න ළඟට මේ ඩොට් කියනක ඩොට්පන් ජීනු තබි දාලති මේ කමාන්්ටික් මේ කමාන්් පිළිවල හිද තමයි අපේ ගේම් එක බෝයි රන් කරන්නේ වගේම ජම් කරන්නත් ඒ හින්දා අපිලාට මේ ඕඩියෝ ගැන කතා කරත් මේ ඕඩියෝ අපි මුලින්ම එකත් වේරියබල් එකට සමාන කල්ලා තියෙනවා මුද අපි ගේම එක පටන්ගත්තාම් මේක ප්ලේවෙන්න උන හින්ද මේ වේරියබල් එක ඒ තමයි ප්ලේවෙන්න දෙන්න මේක රන්න එකෙත් බැලුත් රන්න එක සවුන්් එක අපි ගේම එක පටන්ගන්නකොට ප්ලේවෙන්න කියලා දීලතින මෙතන රන් සවුන්් එක ප්ලේ කියලා දීලතින අපි හිම තමයි ඕඩියෝ එකක් මෙතනද අපි වේරිබල්ලට සමාන කල්ලා එම පටන් ගන්නට හෙමනත්තන් අපේ ෆංශන්ය පටන් ගන්නකොට
පටන් ගන්න කියලා දෙන්න. මේ මෙතන ජම්ප් එක පටන් ගන්නකොට ජම්ප එකදී අපි ජම්පෙනකොට රන් සවුන්ඩ් එක නතර වෙලා රන් සවුන්ඩ් එක ප්ලේ වෙද්දි ආයෙත් පාරක් පටන් ගන්න කියලා මෙතන ජම්ප් එකේදී දීලා තියෙනවා පේන ඇති. ඊළඟට අපි කතා කරොත් අපේ රන් ඉමේජස් අපිට තියෙන 8යිනේ. ඒ 8ට වඩා වැඩි වෙච්ච ගමන් ආයෙත් මේ ඉමේජස් ගන්න එකට සමාන කරන්න. ජම්ප් එකේදී අපිට තියෙන ඉමේජස් 12යි ඒක 13 වෙච්ච ගමන් ආයෙත් එකට සමාන කරන්න තමයි අපි මේ මෙතන මේ if command එක පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට අපි තියෙනවා මෙතන ජම්ප් එකේදී තවත් වැඩිපුර කමාන්ඩ් දෙක තුනක්. මේකෙන් අපි කරලා තියෙන්නේ අපි බෝයි පනිනකොට එක තැන උඩ පනින්න නැතුව ටිකක් උඩ පැනලා පල්ලයට එන්න. අපි කලින් මාජින් টොප් එක ගැන කතා කරද්දී උඩ ඉඳන් තියෙන වෙනස උඩ ඉඳන් පල්ලයට කොච්චර තල්ලු වෙලාද කියලා කතා කරානේ. ඒ තල්ලු වෙලා තියෙන ගාන රින්න කරනවා. ඒ කියන්නේ අඩු කරලා මේ බෝයි උඩ ඊළඟට අපි මෙතනදී මේ බෝයිට ආයෙත් පාරක් ඒ උස ඇඩ් කරලා බෝයි බිමට එනකොට තව එයාව ආයෙත් හිටපු කාන්ටම සාමාන්‍ය තත්ත්වයටපත් කරන්න තමයි මෙතනින් කරලා තියෙන්නේ. මෙතන අපි ඉමේජස් 8කදී කියන්නේ පළවෙනි ඉමේජස් 7ේදී මේ බෝයිව උඩට පන්නන්න ඊළඟ ඉමේජස් වලදී බෝයිව පල්ලෙහාට එන්නකොට පල්ලෙහාට ගන්නත් කියලා තමයි මෙතන දැපි කරලා තියෙන්නේ. ඊළඟ අපි බෑග්ග්‍රවුන්ඩ් අපි ගේම් එකේ දැක්කා වගේ බෝයි එක තැන තමයි ඉන්නේ. අපි බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මූව් වෙන්නේ. ඉතින් අපි ඊළඟ මේ කමාන්ඩ් එකෙන් කරලා තියෙන්නේ අපේ බෑග්ග්‍රවුන්ඩ් එක මූව් කරන එක. අපි ඒකත් වේරියබල්ස් දෙක පාවිච්චි කරලා බෑග්ග්‍රවුන්ඩ් එක පොසිෂන් එක මුලින්ම 0 වලට සමාන කරගෙන ඊට පස්සේ පොසිෂන් එක ටිකින් ටිකට වැඩි වෙන්න තමයි දීලා තියෙන්නේ. ඔයාලට පේනවාද බෑග්ග්‍රවුන්ඩ් පොසිෂන් එක අපි දීලා තින්නේ එකින් එකට වැඩි වෙන්න කියලා. අර මේක බෑග්ග්‍රවුන්ඩ් එක මූව් වෙන ස්පීඩ් එක වැඩි කරලා පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක ටට්ටක් ගාලා යවා ගන්න. ඒත් මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔළුවේ කැක්කම හැදෙන්නේ නැති ගන්න අඩු කරලායි තිබුණේ. ඔයාලට පැක් දැක්ක විදිහට ගේම් එක ගොඩක් වේගෙන් යන්න ගන්නවා. ඔළුවේ කැක්කම හැදෙන තරම් වේගෙන්. ඉතින් අපි මේක මේ විදිහට අපිට ඇත්තට මොනසෙට ගැලපෙන ගානට හදා ගන්න ඕනේ. ඊළඟට අපි ස්කෝ එක වෙනස් වෙන්න මේ ස්කෝ ෆන්ක්ෂන් එක වේරියබල් හදාගෙන තියෙනවා. එහෙනම් අපි ස්කෝ ෆන්ක්ෂන් එකට ගිහිල්ලා තිනවා. අපි ඒක අප්ඩේට් ස්කෝ කියලා තමයි ෆන්ක්ෂන් එක පටන් ගන්න තියෙන්නේ. මේකත් අපි ගේම් එකේ එන්ටර් කී එක ඔබ ගමන් පටන් ගන්න ෆන්ක්ෂන් වලින් එකක්. අපි ස්කෝ කියන වේරියබල් එක එකින් එකක් ඇඩ් වෙන්න කියලා දෙනවා. මේ වෙලාවේදී අපි දීලා තියෙන්නේ මිලිසෙකන්ඩ් එකකට එක ස්කෝ එක ගන්න ඇඩ් වෙන්න කියලා. එහෙනම් තමයි අපි ස්කෝ එක 300ට යන්නේ. අපි ගේම් එකේ පරාදන වෙන හැම මිලිසෙකන්ඩ් එකකටම අපිට එක ලකුණු ගන්න හම්බ වෙනවා. එතකොට අපි මම කලින් කිව්වා වගේ අපි ගේම් එක 300න් ඉවර වෙන්නේ. අපි මම මෙතන ගේම් එක 300න් ඉවර කරන්න කියලා දීලා තියෙන හින්දා අපි මිලිසෙකන්ඩ් එකකට එක ගාන ඇඩ් වෙනවා කියන කිව්වනේ. අපි මම 301න් ඉවර කරන්න කියලා තියන්නේ. මොකද ගේම් එක හැමතැනින්ම පොඩි පොඩි ඩිලේස් දීලා තියෙන හින්දා ගේම් එක අපි ජම්ප් එකේදීත් හැමතැනම ඩිලේස් දීලා තිනවා. මේ රන් එකේදී ජම්ප් එකේදී මේ හින්දා අපි ගේම් එක පොඩ්ඩක් ස්ලෝ වෙලා යන්නේ. එහින්ද අපි ස්කෝ එක 300 එකක් දුන්න නැත්නම් එහෙනම් අපි 299 දී දින්න කියලා එන්න ගන්නවා. එහෙනම් අපි 301 න් දින්න කියලා තමයි මෙතනදී ගේම් එකේ දීලා තියෙන්නේ. ඊළඟට අපි දීලා තියෙනවා අපි ගේම් එක අපි දින්නට පස්සේ ගේම් එක පේජ් එක රීලෝඩ් වෙන්න කියලා ෆන්ක්ෂන් එක අපිට දින්නට පස්සේ ගේ පේජ් එක රීලෝඩ් කරන්නද කියලා අට උඩින් කමාන්ඩ් එකක් එන්නේ මෙන්න මේ ටැග් එක මෙන්න මේ කෝඩ් එකේ හින්දා. ඊළඟට අපි තියෙනවා ෆ්ලේම්ස් හැදෙන එක. අපේ ගින්දර තැන්තැන්වලින් හැදෙන්නේ මේ ඇරේ එකේ ඇතුළේ තියෙන ගින්දරවලට දීලා තියෙන ඩිස්ටන්ස් එක හින්දා මේ x හැමතිස්සෙම මේ එකින් එකට සමාන වෙලා ඒ ඩිස්ටන්ස් එක අනුව ෆ්ලේම් එක ගන්න හදනවා මේ ෆන්ක්ෂන් එක ඇතුළේදී. ඊළඟට අපි තියෙනවා අපේ ජම්ප් වර්ක ජම්ප් වෙන එක එහෙම මෙතන පොඩි විස්තරයක් දීලා තියෙනවා. අපේ ජම්ප් වර්ක 280 දී ඒ කියන්නේ මෙන්න මේ ගේම් එකේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර පික්සල් 280ක්. මේ 280 දී මෙයා ගින්දරවල ගෑවුණුදී මෙයා පරාද වෙනවා කියන කොටස මෙතනින් තමයි අපි කරලා තියෙන්නේ කෝඩ් ඉන් එක. මෙතනින් අපි කරලා තියෙන්නේ හැම ෆන්ක්ෂන් එකක්ම නවත්තලා ගේම් එක තැන නවත්තපු එක. මෙතනදී ඇත්තටම රන් වෙන්න ගන්න කමාන්ඩ් දෙකයි තියෙන්නේ. අපේ ටෙඩ් කමාන්ඩ් එකයි ගේම් එක එන්ඩ් වුණා කියන කමාන්ඩ් එකයි. ඒ දෙක විතරයි පටන් ගන්න දෙක තියෙන. අනිත් ඒවා ඔක්කොම නතර වෙන එකයි වෙන්නේ. ඊළඟට අපේ මෙතනින් වලට මෙතන පේනදී append child කියලා. නිකන් ළමෙක් ගන්න කියන නිකන් ෆ්ලේම් එක කියන අපේ හැදෙන ෆ්ලේම් එක වේරියබල් එක මේ ෆ්ලේම් එක එකින් එකට හැදෙනකොට ඒක වෙබ්සයිට් එකේ ඇතුලේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇතුලේ ළමෙක් විදියට මේ ෆ්ලේම් එක ගන්න කියලා කියන එක තමයි මේ කමාන්ඩ් එකෙන් කරලා තියෙන්නේ මේ append child කියන එකෙන්.
ඊලාට අපේ ඩෙඩ් කමාන්ඩ් එක තියෙන ඩෙඩ් වේරියබල්ස් ටික තියෙනවා ඩෙඩ් ඕඩියෝ එක ඊලාට අපේ ස්ටාර්ට් එකයි වොන්න එකයි තියෙනවා අපි ස්ටාර්ට් කරාට පස්සේ අපේ ස්ටාර්ට් ඉමේජ් එක අයින් වෙන්න කියන එක තමයි මෙතනදී අත්‍තරම් වෙලා තියෙන්නේ ඊළඟ අපේ වොන්න එකේදී දින්නාම අපේ වොන් එක පෙන්වන්න වොන් එකත් අපේ png එකක් තියෙන won1 කියලා මේ ඉමේජ් එක පෙන්නලා ඔයා දින්න කියලා පෙන්නන එක තමයි ඒ කමාන්ඩ් අන්තිම ෆන්ක්ෂන්ස් දෙකෙන් වෙන්නේ මේ වන් කමාන්ඩ් එක ගේම් එක පටන් ගත්ත වෙලාව ඉඳන් රන් වෙනවා ඔයා දින්නොත් විතරක් ඒක වැඩ කරන්න ගන්න ස්කෝ එක 300ට ගියපු ගමන් ඒ ෆන්ක්ෂන් එක වැඩ කරනවා ඊළඟට අපේ ගේම් එක ලූස් වෙන ෆන්ක්ෂන් එක ගත්තොත් ඒක තියෙන්නේ මෙතන ෆන්ක්ෂන් ඩෙඩ් එක ඇතුළෙමයි ෆන්ක්ෂන් ඩෙඩ් එක ඇතුළෙදිම එන්ඩ් එක පෙන්වන්න කියලා අපි දාලා තියෙනවා පරාදුනොත් එහෙම වගේ ස්කෝ එක පෙන්වන වෙලාවෙදී එන්ඩ් කරන්න කියලා අපේ ඔය පරාදුනා කියන මේ පරාදුනා කියන එක පෙන්වන්න කියලා එකත් අපි ඉමේජ් එකකින් තමයි දීලා තියෙන්නේ you lose press ok to restart කියලා ඔය පරාදුනාම පෙන්වන්න කියලා අපි